පිළිගේද? නෑ. මේ කියනවා. එතකොට අර ඒකත් එක්ක ළමයි සමහර වෙලාවට දැන් ඔයගොල්ලෝ සරත් නැතුව එහෙම කරනකොට දැන් ඔයගොල්ලෝ කියලා කරනකොට ආයෙත් කකුල් වලට වැටෙනවානේ. එතකොට අර මේ බාබා රෑෂ් එන්න පුළුවන්. බාබා රෑෂ් අපර කකුල් වල එන්න පුළුවන්. අන්න ඒක නිසා ගොඩක් වෙලාවට ඔයගොල්ලෝ ඒක යාකට්ටින් පස්සේ වොෂ් කරගන්නවා. පිළිවෙල වොෂ් කරගන්න. මට ගැටුව යාකට් එකක් කරලා පස්සේ වොෂ් කරගන්න. ඒක අමතරව අර කකුල් ආවරණය වෙන එක ගොඩක් හොඳයි. අර නැත්නම් අර කකුල් වලට රෑෂ් එක හැදෙන්න පුළුවන්. අර මොනවාද ඔය සොරිවල් ඇලිලා බැක්ටීරියා. හරිද? එතන මේක එක ගැලවිලා වෙන ප්‍රවණතාවය වැඩිනේ. ඊට අමතරව ඔයගොල්ලෝ ගන්න කකුල් වලට වැටෙන්න පුළුවන්, තුවාල වෙන්න පුළුවන්, අනතුරු වෙන්න පුළුවන්. හරිද? අනිත් එක ඔයගොල්ලන්ට හැම වෙලාවෙම ඒවා ජීවාණු පරිමේ කරලා තියාගන්න කියන්නේ ඔය අපනකොට පුරුදු වෙන කාලේ අත ගැටෙනවා. සමහර වෙලාවට දැන් අතුරු මාරු වුණාම අලුත් කටකට මාරු වුණාම අත ගැටෙනවා. ඒකෝට ඒ වෙලාවේදී ඒක ඉන්ෆෙක්ෂන් වෙලා තිබුණොත් අර ඒ ස්ට්‍රෝක් එක්ක අපිට ඒක ඩැමේජ් එකක් වෙන්න පුළුවන්. අපි දැන් නැතුව අපේ ලෙඩ රෝග ඒක අමතරව හෙපටයිටිස් A B ඒ වගේ දේවල් ඇති වෙන්න පුළුවන්. ඒකෝට හයිජීන් පැත්ත ගැන සැලකිලිමත් වෙන්න. ඊට පස්සේ ඔයගොල්ලෝ යාකට් එකක් කරනකොට ලේඩිස් ජෙන්ට්ස් දෙකේදීම හැම වෙලාවෙම පරිස්සම. ඒ කියන්නේ එයාගේ ඇඳුම ආරක්ෂා වෙන විය යුතුමයි.